ඉතින් මම බෙන්ටෙන් ෆෑන් කෙනකින් ඇහුවොත් ඔයා බෙන් හරනකොට ඔයා වැඩියම කැමති චරිත කවුද කියලා එයාගේ උත්තරේ වෙන්නේ කෙවින්. මොකද කිව්වොත් ගොඩක් බෙන්ටෙන් ෆෑන්ස්ලගේ කැමතිම චරිතයක් විදියට කෙවින් පත් වෙලා ඉන්නවා. ඉතින් මේ කෙවින්ටත් බලවල රෝසුවක් තිබුණොත් කොහොමද? ඉතින් මම අද කතා කරන්න යන්නේ ඇන්ටි ට්‍රික්ස් එක ගැන. නැත්නම් මේ බලවල රෝසුව තියෙන කෙවින්. ඉතින් මේ බලවල රෝසුව අපිට දැක ගන්න ලැබෙන්නේ බෙන්ටෙන් රීබූට් සීරීස් එකේදී. ඉතින් මේ සීරීස් එකේදී කෙවින් තනියම තමයි මේ බලවල රෝසුව නිර්මාණය කරන්නේ. ඉතින් කොහොමද කෙවින් මේ බලවල රෝසුව නිර්මාණය කරේ? ඉතින් කෙවින් මේ ඇන්ටි ට්‍රික්ස් එක හැදුවේ විල් ගැක්ස් විසින් එවන ලද බ්ලූප්‍රින්ට් එකක් උපයෝගී කරගෙන. ඇත්තටම කෙවින් බලවල රෝසුව කිව්වට මේක සම්පූර්ණ නැත්නම් පර්ෆෙක්ට් බලවල රෝසුවක් නිර්මාණය කරේ නෑ. ඉතින් මේ ඇන්ටි ට්‍රික්ස් එක කියන්නේ අපේ බලවල රෝසුවේම ඩාර්ක් වර්ෂන් එකක්. ඉතින් මේ බලවල රෝසුවේදී අපි දැකලා තියෙන ගොඩක් ජීවීන් ගොඩක් විකෘති කරලා තියෙනවා. ඉතින් ඒකට උදාහරණයක් විදිහට ග්‍රේ මැටර්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ කැරපොතුස. යාව ගොඩක් විකෘති කරලා තියෙනවා වගේම යාගේ පවර් ලෙවල් එකත් ගොඩක් උසස් කරලා තියෙනවා. ඉතින් මේ කෙවින් මේ සීරීස් එකේදී මේ ඇන්ටි ට්‍රික්ස් එක හදන්නේ කෙවින්ට පෙන්වන්න ඕන නම් එයාත් බෙන් තරම් බලවත් කියලා. හරි අපි දැන් කතා කරමු මේ ඇන්ටි ට්‍රික්ස් එකේ අපියරන්ස් එක මොන වගේද කියලා. ඉතින් මේ බලවල රෝසුවේ වර්ණය රතු කළු දුඹුරු යන වර්ණ වලින් දැක ගන්න ලැබෙන වගේම මේකේ උඩට නෙරාපු ඒරියස් වගේ හතරක් අපිට බලවල රෝසුව වටේට දක ගන්න ලැබෙනවා. ඒ වගේම මේ ඇන්ටි ට්‍රික්ස් එකේ තියෙන මැද සංකේතය අපේ බෙන්ගේ තියෙන සංකේතයම එක භාගික කොටසක් වගේ. ඉතින් මේකෙන් නිරූපණය වෙන්නේ මේ ඇන්ටි ට්‍රික්ස් එක පර්ෆෙක්ට් ඇන්ටි ට්‍රික්ස් එකක් නෙවෙයි. ඒ කියන්නේ පර්ෆෙක්ට් ඔම්නිට්‍රික්ස් එකක් නෙවෙයි කියන එක. මොකද කිව්වොත් මේකේ ගොඩක් වීක්නසස් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. හරි අපි දැන් බලමු මේකේ ඒලියන් ෆියුෂන් මොන වගේද කියලා. ඇත්තටම කිව්වොත් මේකේ ඒලියන් ෆියුෂන් ගොඩක් අන්ස්ටේබල්. ඉතින් ඒක මේකේ එක වීක්නස් එකකුත් වෙනවා. ඒ වගේම බෙන්ගේ ඒලියන්ස් වලට වඩා මේගොල්ලෝ ගොඩක් දරුණුයි. ඉතින් කෙවින් කියන්නේ ඇස්මෝසියම් ජීවියෙක් නිසා මේකේ බෙන්ගේ නැති ගොඩක් ඒලියන් කම්බිනේෂන් අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම අපේ බෙන්ගේ ඔරලෝසුවේ ඒලියන් X විදිහට ඉන්න ඒලියන් මේකේ පෙන්වන්නේ ඒලියන් V කියලා. ඉතින් මේ ඒලියන් V කියන්නේ ඒලියන් විල් ගැක්ස් කියන එක. ඉතින් මේ ඒලියන් විල් ගැක්ස් කියන්නේ ඒලියන් X වගේම බලවත් ජීවි. ඉතින් මේ ඒලියන් V නිර්මාණය වෙන්නේ විල් ගැක්ස් සහ ඒලියන් X එක කම්බිනේෂන් එකක් විදිහට. ඉතින් ඒක නිසා මේ ඒලියන් V ඒලියන් X ට වඩා ගොඩක් පවර්ෆුල්. මෙතෙන්දී ගොඩක් පවර්ෆුල් කිව්වේ කම්බැට් ස්කිල් වලින්. නැතු මේගොල්ලෝගේ පවර් එකකින් නෙමෙයි. මොකද කිව්වොත් හැම ඒලියන් X ගෙම පවර් එක එක සමානයි. ඉතින් ඒ වගේම මේ ඇන්ටි ට්‍රික්ස් එකේ ඉන්න වෙනස්ම ජීවියෙක් විදිහට අපිට ඇන්ටි විල් ගැක්ස් හඳුන්වන්න පුළුවන්. මොකද කිව්වොත් මේ ඇන්ටි විල් ගැක්ස් කියන්නේ මේ කෙවින්ගේ ඇන්ටි ට්‍රික්ස් එකේ ඉන්න හැම ඒලියන් ෆියුෂන් කෙනෙක්ගේම එක කම්බිනේෂන් එකක්. ඉතින් මේ ඇන්ටි විල් ගැක්ස් මොන්ස්ටර් කෙවින්ට ගොඩක් සමාන වෙනවා. මොකද කිව්වොත් මොන්ස්ටර් කෙවින් නිර්මාණය වෙන්නේ බෙන් 10 ගේ ඔම්නිට්‍රික්ස් එකේ ඉන්න ඔක්කොම ඒලියන් ෆියුෂන් එකට එකතු වීමෙන්. හැබැයි මේ ඇන්ටි විල් ගැක්ස් අපියරන්ස් එකට ගොඩක් සමාන වෙන නිසා මොන්ස්ටර් කෙවින්ට වඩා ගොඩක් වෙනස්. හරි අපි දැන් කතා කරමු මේ ඔම්නිට්‍රික්ස් එකේ සහ ඇන්ටි ට්‍රික්ස් එකේ තියෙන ඩිෆරන්සස් මොනවද කියලා. ඉතින් පළවෙනි වෙනස විදියට මේකේ නිර්මාතෘ හඳුන්වන්න පුළුවන්. මොකද කිව්වොත් ඔම්නිට්‍රික්ස් එක හදන්නේ ඇස්මිත් විසින් වගේම මේ ඇන්ටි ට්‍රික්ස් එක හදන්නේ කෙවින් විසින්. දෙවෙනි වෙනස්කම තමයි මේකේ පර්පස් එක නැත්තම් අරමුණ. ඉතින් මේ ඇන්ටි ට්‍රික්ස් එකේ අරමුණ තමයි බලය වගේම විනාශකාරී අරමුණක්. හැබැයි මේ ඔම්නිට්‍රික්ස් එකේ අරමුණ තමයි නැතිවුණ ජීවයක් යළි මතු කිරීම සාමය ඇති කිරීම වගේ අරමුණ. ඉතින් පවර් ලෙවල් එක අතින් ගත්තොත් මේ ඇන්ටි ට්‍රික්ස් එකේ ඉදිරියෙන් ඉන්නවා. මොකද කිව්වොත් මේ ඇන්ටි ට්‍රික්ස් එකේ ඉන්නේ ඒලියන් ෆියුෂන් ගොඩක් පවර්ෆුල්. ඒ වගේම අන්ස්ටේබල්. ඉතින් මේ ඒලියන් DNA අතින් ගත්තොත් මේ ඔම්නිට්‍රික්ස් එකේ අපිට දැක ගන්න ලැබෙන්නේ පිරිසිදු ඒලියන් DNA නැත්නම් පියෝ ඒලියන් DNA. හැබැයි මේ ඇන්ටි ට්‍රික්ස් එකේ අපිට දැක ගන්න ලැබෙන්නේ ඉම්පියෝ ඒලියන් DNA. ඒ කියන්නේ අපිරිසිදු ඒලියන් DNA. ඉතින් මේ හේතුව නිසා ඔම්නිට්‍රික්ස් එකට තියෙන ගොඩක් ෆීචර්ස් මේ ඇන්ටි ට්‍රික්ස් එකට නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ඇන්ටි ට්‍රික්ස් එක කියන්නේ ඔම්නිට්‍රික්ස් එකට කොහොමද සමාන ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔම්නිට්‍රික්ස් එක පවර් ලෙවල් එක අතින් පහළ අතින් තිබුණත් මේක අනිත් දේවල් අතින් බලනකොට ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. හැබැයි ඔම්නිට්‍රික්ස් එක කියන්නේ ඊට වඩා වෙනස්ම පර්පස් එකක් වගේම වෙනස්ම දේවල් ගන්න පුළුවන් බලවල රෝසුව. ඉතින් අපි අනිත් බෙන්ටෙන් කතා මාලාවල දක්වපු විදිහට මේ ඔම්නිට්‍රික්ස් එකෙන් විවිධ DNA වෙනස් කරන්න, ඒ වගේම නැති වුණු DNA නැවත යාලි ස්ථාපනය කරන්න වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ වගේම මේ බෙන්ගේ ඉන්න ඒලියන් ගොඩක් ස්ටේබල් නිසා කිසිම කරදරයක් නැතුව බෙන්ට මේ ඒලියන් ෆියුෂන් යූස් කරන්න උනත් පුළුවන්. ඉතින් ඒ වගේම කෙවින් විසින් මේ ඒලියන් සඳහා දාලා තියෙන නම් බෙන් දාලා තියෙන නම් වලට වඩා ගොඩක් වෙනස්. හරි දැන් අපි කතා කරමු මේ ඇන්ටි ට්‍රික්ස් එකේ පවර්ස් and weaknesses මොනවද කියලා. ඉතින් මේ ඇන්ටි ට්‍රික්ස් එකේ පවර්ස් අතින් ගත්තම මේක ප්‍රධානම පාවයක වෙන්නේ බෙන්ගේ වගේ ඒලියන් ෆියුෂන් කෙනෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙන එක. අනිකුත් පවර්ස් අතින් ගත්තොත් මේකෙන් පුළුවන් හයිබ්‍රිඩ් ජීවීන් හදන්න. ඒ කියන්නේ ඒලියන් ෆියුෂන් දෙකක කම්බිනේෂන් එකක්. ඒ වගේම මම කලින් මෙන්ෂන් කරපු විදිහට මේකේ ඉන්න ඒලියන්ස්ලා බෙන්ගේ ඒලියන්ස්ට වඩා ගොඩක්ම පවර්ෆුල්. හරි දැන් අපි කතා කරමු මේකේ weaknesses මොනවද කියලා. ඇන්ටි ට්‍රික්ස් එක කියන්නේ පර්ෆෙක්ට් බලවල සොන් නෙවෙන නිසා මේකේ ගොඩක් weaknesses අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් ඒ අතරින් main weaknesses ටිකක් මම ඔයගොල්ලන්ට කියන්න. පළවෙනි weakness එක විදිහට unstable transformation ගන්න පුළුවන්. මොකද කිව්වොත් ඔම්නිට්‍රික්ස් එකේ ඉන්න ගොඩක් ඒලියන්ස් ගොඩක් ස්ටේබල්. හැබැයි මේකේ ඉන්න ගොඩක් මේ ඒලියන්ස්ලා unstable කියන්නේ මේකේ ඉන්න හැම ඒලියන්
ඒලියන් කෙනෙක් වගේ අන්ස්ටේබල්. මොකද කිව්වොත් මේගොල්ලන්ගේ පවර් ලෙවල් එක ගොඩක් උසස් කරලා තියෙනවා. වගේම මේගොල්ලොන්ගේ අපියරන්ස් එක ඒ වගේම මේගොල්ලොන්ගේ ඇටිටියුඩ්ස් එහෙම උනත් ගොඩක් දරුණු වෙන නිසා. ඉතින් දෙවෙනි වීක්නස් එක තමයි ඇන්ටිවිරක්ස් වගේ බලවත් ඒලියන් කෙනෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙනකොට මෙයාගේ පවර් එක වැඩි නිසාම මෙයාව පාලනය කරන්න අමාරුයි. ඉතින් ඒගොල්ලෝ දන්නවා ඇස්මෝසිම් ජීවීන්ට බලය වැඩි වුණාම ඒගොල්ලොන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක නැති වෙනවා. ඉතින් ඒ වගේම දෙයක් තමයි මෙතෙන්දිත් වෙන්නේ. තුන්වෙනි වීක්නස් එක. තුන්වෙනි වීක්නස් එක විදියට මේ කෙවින්ගේ ඇන්ට්‍රික්ස් එක අපිට බලා ගන්න ලැබෙන්නේ ගොඩක්ම ඉන්පියෝ DNA. ඒ කියන්නේ අපවිත්‍ර වෙන DNA. ඒක නිසා මේ DNA ගොඩක් වෙලාවට කෙවින්ටත් බලපාන. හතරවෙනි වීක්නස් එක. අපි දන්නවා ඔම්ට්‍රික්ස් එකේ සේෆ්ටි ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. හැබැයි මේ ඇන්ටිට්‍රික්ස් එකේ එහෙම සේෆ්ටි ප්‍රොටෝකෝල් එකක් නැහැ. ඒක නිසා ඔම්ට්‍රික්ස් එක වගේ එයාගේ ඕනව මේ ඇන්ටිට්‍රික්ස් එක ආරක්ෂා කරන්නේ නැහැ. හරි, දැන් අපි කතා කරමු කෙවින්ට මේ ඇන්ටිට්‍රික්ස් එකත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක මොන වගේද කියලා. ඇත්තටම කෙවින් මේ ඇන්ටිට්‍රික්ස් එක පාවිච්චි කරේ පරිගැනීමේ ආයුධයක් වගේ. ඉතින් ඒක නිසා මෙයා හැම වෙලාවෙම මේ ඇන්ටිට්‍රික්ස් එක පාවිච්චි කරේ ආයුධයක් වගේ. ඒ වගේම කෙවින් කියන්නේ පොඩි කාලේ ඉඳන් අඳුරු මතකයක් තියෙන ළමයෙක් නිසා මෙයා මේ ඇන්ටිට්‍රික්ස් එකේ ඉන්න AI එක පවා වාද කරලා තියෙනවා. ඉතින් කෙවින් මුලින්ම එයාගේ ජර්නි එක විලන් කෙනෙක් විදිහට පටන් ගත්තත් කතාව අන්තිම වෙනකොට එයා හීරෝ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම අවසානයේදී මේ ඇන්ටිට්‍රික්ස් එකත් විනාශ වෙනවා. ඉතින් මේ විදිහට ඇන්ටිට්‍රික්ස් එක ගැන තියෙන හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඉතින් මීට වඩා තවත් කන්න ඔයගොල්ලෝ දන්නවනම් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟට ඕන වීඩියෝ ගැන යටින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න සහ යට තියෙන like button එකත් click කරගෙන යන්න. ඒක අපේ channel එකට ලොකු උදව්වක් වේවි.